කියන්නේ මට තේරෙනවා මට පාලනයක් නෑ එහෙම නෙවෙයි. ඔබ එය පරිපූර්ණව අවබෝධ කරගෙන නැත ඒක විතරයි. ඒක බුද්ධ වචනය. පොඩි හෝ දැන් තේරෙනවනේ ලොජිකලි තේරෙනකොට පොඩි පරිවර්තනයක් හරි සිද්ධ වෙනවනේ. අවබෝධයයි චරිත පරිවර්තනයයි එකිනෙක ළඟට වෙලා යන්නේ. මේ දෙක වෙනස් කරන්න බෑ. අවබෝධ වෙනකොට වෙනසක් සිද්ධ වෙනවා. කරුණු තේරෙනකොට යම් පරිවර්තනයක් වෙනවමයි. එහෙනම් මතක තියාගන්න එක්තරා අවබෝධයක් තියෙනවා බුදුරු දේශනා කරනවා. ඒ අවබෝධය ලැබුවොත් ඒක ගැඹුරු අවබෝධයක්. ඒ අවබෝධය ලැබුවොත් සම්පූර්ණ චරිතය වෙනස් වෙනවා. අර කරුණු දෙකක් මම කියවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ වෙනස් කරන්න බැරි බොරු කරන්න බැරි සත්‍යයක්. ඒ සත්‍ය එක මට්ටමකින් අවබෝධ කරනවා. ලොජික් එකෙන් තර්කයෙන් ඒ බණින් කරන්නේ ඒකයි. හැබැයි ඒ අවබෝධය පරිපූර්ණ නොවන තාක්කල් දුක දෙය සැපක් ලෙස අපි සලකනවා. දුකට හේතුව සැපයට හේතුවක් ලෙස සලකනවා. දුකෙන් මිදීම සැපේ දුක්ඛ නිරෝධය බයක් සැපක් ලෙස නොදකිනවා. දුකේ නැතිකම සැපේ දුකක් ලෙස දකිනවා. දුකෙන් මිදීමේ මාර්ගය සැප නැති වෙන මාර්ගයක් ලෙස දකිනවා. සමහර අය අපිට හිතෙනවා කොහොමද මෙහෙම සිල් රකින්නේ? මේ මනුස්ස ජීවිතේ සැපයිනේ මොකද්ද මේ හාමුදුරුවෝ කියන්නේ? සිතිවිලි එන්න පුළුවන්. බුද්ධ වචනේ හැටියට අවබෝධය පරිපූර්ණ නොවීමේ ප්‍රතිඵල හොඳට තේරුම් ගන්න. අවබෝධ දෙකයි. තර්කයෙන් අවබෝධ වෙන ඉංග්‍රීසියෙන් කියනවා ලොජික් එක. තර්ක කියන එක හිතන්න එපා. අර තර්ක විතර්ක කරනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. මෙය නම් මෙය වේ. මෙය මෙසේ නම් මෙය මෙසේ වේ කියලා අපි අර සමීකරණ වල හද ලොජික් කියලා කියන්නේ ඒ මට්ටමින් අවබෝධ කිරීම එක අවබෝධ කිරීම. ඒකෙන තියම් චරිත වෙනසක් සිද්ධ වෙනවා. නමුත් බුදුරජාණන් කියන්නේ හරිම අවබෝධය කියන්නේ ගැඹුරුම අවබෝධය සිද්ධ වුණොත් චරිතය පරිපූර්ණ වශයෙන් වෙනස් වෙනවා. ඒ නිසායි අපි කියන්නේ පෘථග්ජනයා කොච්චර ධර්මයේ දැනගෙන හිටියත් ධර්මයේ දරගන්න එක හොඳයි. වරදක් නෙවෙයි. ඒක තිබිය යුතුයි. ලොජිකලි තේරුම් ගන්නට ඕනේ. නමුත් ඔහු අතින් ප්‍රාණඝාතයක් විය හැක. සෝවාන් ආර්යයන් වහන්සේගේ අවබෝධය කොතෙක්ද? එබඳු අවබෝධයකට පත් වෙච්ච කෙනෙක් අතින් කිසිම දිනක ප්‍රාණඝාතයක් සිදුවිය නොහැක. මහණෙනි මේ භවයේ විතරක් නෙවෙයි භවාන්තරයේදීවත් සිදුවිය නොහැක. දැන් අපි බලන්න ඕනේ මේ කියන දෙවෙනි වර්ගයේ අවබෝධය මොකක්ද? මොකක්ද මේ දෙවෙනි වර්ගයේ අවබෝධය? ඒ දෙවෙනි වර්ගයේ අවබෝධය සිද්ධ වෙනකොට තමයි සැබෑ චරිත පරිවර්තනය සිද්ධ වෙන්නේ. අනිකලක පැහැදිලි වෙන්න ඕනේ. මේ තර්කයක් මේ ලොජික් එක ඉදිරිපත් කරන්න. අවබෝධ වර්ග දෙකයි කියනකොට පැහැදිලි. ඕ දෙකක් තියෙනවා. මොකක්වත් නොදැන ඉන්නවට දැනගන්නවා ධර්මයේ සත්‍යයි කියලා. නමුත් දැනගත්තට ක්‍රියාත්මක කරන්න අඩුපාඩු තියෙනවා. හැම පෘථග්ජනයකටම මේක වළංගුයි. ස්වාමීන් වහන්සේලාට වළංගුයි මේක. අපිට තියාගන්න. පෘථග්ජන මට්ටමේ අවබෝධයේ ඒක තමයි අඩුපාඩු තියෙන පෘථග්ජන සත්‍යය තුළ. ආර්යයන් වහන්සේ තුල අවබෝධයේ පරිපූර්ණ නිසා අඩුපාඩු දෙනවා. ඒක රහතන් වහන්සේ විතරයි ඒකෙ මිදෙන්නේ. අවබෝධයේ පරිපූර්ණයි. උන්වහන්සේ සියලු වරද වලින් මිදෙන්නේ. පරිපූර්ණ අවබෝධයට පැමිණෙනවා. එතකොට ලොජිකලි අවබෝධ කිරීමයි තර්කයෙන් අවබෝධ කිරීමයි ගැඹුරින් අවබෝධයකට කියන වචනයක් මතක තියාගන්න. ප්‍රතිවේදය කියලා. ප්‍රතිවේදය කියන එකේ තේරුම විනිවිද අවබෝධ කරනවා. ඉලක්කයට විදලා ඉලක්කය පසාරු කරගෙන යන්න ASCII ඊතලය. මේ සත්‍ය විනිවිද දැකීම ප්‍රතිවේද කිරීමයි. දැන් එතකොට එන්නේ හරිනේ හාමුදුරනේ. එහෙනම් මේ ප්‍රතිවේදය ලබා ගන්න එච්චරයි තියෙන්නේ. පරිවර්තනය වෙයි. මම කිව්වා දැන් ඉස්සල්ලාම යමක් තේරෙනවා ඒක ක්‍රියාත්මක කරන්න බැරි නම් ඔබගේ විනය ප්‍රශ්නයක් නෙවෙයි කියලා මම කිව්වනේ. It's not about discipline.
It's about understanding. ඒක අවබෝධ කිරීම පිළිබඳ ප්‍රශ්නයක් කියලා කිව්වා. වෙනදී අවබෝධයට යන්න. ඒ අවබෝධයේ ලැබුව ගමන් පරිවර්තනය සිද්ධ වෙයි. දැන් ආපුවම අනිත් පැත්තට කියනවා. ඒ අවබෝධය ලබන්න ඔබ ළඟ විනය තිබිය යුතුයි. ඒකම මේක හතර බීරි කතාවක් නේ. ඉස්සෙල්ලා මම කිව්වා තේරුම් ගත්තට ක්‍රියාත්මක කරන්න බැරි නම් අවබෝධයේ අඩුවක්. ඒක විනය අඩුවක් නෙවෙයි කියලා මම කිව්වා. දැන් කියනවා ඒ අවබෝධය ලබන්න විනය තිබිය යුතුයි කියලා. මගේ ප්‍රකාශනයේ තර්කානුකූලව වැරදි නැහැ. ඔබට හිතෙන්න පුළුවන් වැරදි කියලා. අපේ වැරදියි. තර්කානුකූලව වැරදි නැහැ. පළවෙනි එකේදී මම කීවේ ඒ අවබෝධයට ලං නොවිච්ච නිසා තමයි මේ අඩුපාඩු තියෙන්නේ. අවසාන අවබෝධය ඉලක්ක කරගෙන මම කියන්නේ අවබෝධයට ලං නොවිච්ච කෙනෙක් තුළ මේ අඩුපාඩුකම් තියෙනවා. අවබෝධයට ලං වෙනකම් මේක නොහැකි. නමුත් ඒ අවබෝධයට ලං වෙන්නට විනය තිබිය යුතුයි. එතකොට ඔබ කියන ප්‍රකාශනය වැරදි නෑ, නිවැරදි. විනය නැති නිසා අපි අර අවසාන අවබෝධය ගැන හිතන්නේ. එතනයි ඔතන ප්‍රශ්නේ තියෙන්නේ. අපි ඒකයි මතු කරගන්න ඕනේ. අවබෝධය පරිපූර්ණ අවසාන අවබෝධය ලබන තාක් කල් අඩුපාඩු සිද්ධ වෙනවා. එහෙනම් මේ අවබෝධය ලැබිය යුතුයි. ඒ නිසා මේක අවබෝධය පිළිබඳ ප්‍රශ්නයක් තියෙන ප්‍රත්‍යඥයට. ඒ අවබෝධය ලබන්න විනය ඕනේ. ඒ අවබෝධය ලබන්න ඩිසිප්ලින් එක ඕනේ. විනය ඕනේ. විනය වර්ග දෙකයි. කය වචනය දෙක দমনය කරගන්න, සිත দমনය කරගන්න. එච්චරයි. ඒකට කියනවා සීලය සමාධිය කියලා. සීලය සමාධිය තවත් තැනක ප්‍රඥාව. මේ තුනම ඩිසිප්ලින් තුනක්. සංවරකම් තුනක්. ඒ සංවරය ඕනේ අර පරිපූර්ණ අවබෝධය ලබන්නට. චරිත පරිවර්තනය වෙන අවබෝධය ලබන්නට මේ කියන තුන අවශ්‍යයි. සීල සමාධි ප්‍රඥා. සීල සමාධි ප්‍රඥා විස්තර කරනවා නේ මම වෙන ක්‍රමයකට කියන්නම්. දැන් පැහැදිලිනේ බුදුරජාණන් චතුරාර්ය සත්‍ය දේශනා කරා බොරු කරන්න බැරි. ඒ චතුරාර්ය සත්‍ය අපි ලොජිකලි තේරුම් ගන්නවා. නමුත් තේරුම් ගත්තාට තාම ඒක ඇඟට එන්නේ නැහැ. අපිට දුක දේ සැප ලෙස තේරෙනවා. නිර්වාණය දුකක් ලෙස තේරෙනවා. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ නිරෙන්න අමාරුයි. සමහර ප්‍රමාදී විහරණයෙන් ගත කරනවා. පරිපූර්ණ වෙලා නැහැ. ද්‍රවංග අවබෝධය පරිපූර්ණ වෙලා නැහැ. එහෙනම් කොහොමද මේ පරිපූර්ණ අවබෝධයට යන්නේ? ඒකට ඩිසිප්ලින් එක තිබිය යුතුයි. කය සංවර වෙන්න ඕනේ, වචනය සංවර වෙන්නට ඕනේ, හිත සංවර වෙන්නට ඕනේ. හිත සංවර වෙනකොට හිත එහෙ මෙහෙ දුවන එක වළක්වලා හොඳ එකඟ බවක් තිබිය යුතුයි. දෙවෙනි එක තමයි ඒ ලැබෙන අරමුණු ගැන ගැඹුරින් හිතිය යුතුයි. ඕක කියන්නේ මට සීල සමාධි ප්‍රඥා විස්තර කරන්න වෙනවා. ඒක මම වෙන ක්‍රමයකින් වෙන පරයයකින් කියන්නම්. වෙන අප්‍රෝච් එක වෙන පරයයක්. තාර්කික අවබෝධයයි ප්‍රතිවේද කිරීමයි. ප්‍රතිවේදනය කියන්නේ ප්‍රතිවේද කිරීමයි තාර්කික අවබෝධයයි අතර ඔබ සිත দমনය කරගත යුතුයි. ඩිසිප්ලින්. සිත দমনය කරගත යුතුයි. සිත দমনය වුණොත් කය দমনය වෙනවා, වචනය দমনය වෙනවා. සිත দমনය වුණොත් ඔබගේ නුවණ අවදි වෙනවා. ඒකයි ගාථාවේ කිව්වේ චිත්තස්ස දමතෝ සාධු චිත්තං දන්තං සුඛවහං. සිත দমনය කරගත්තොත් ඒ দমনය කරගත්ත සිත සැප එළවයි. සැප එළවයි. සිත দমনය කරගත යුතුයි. මොකද්ද සිත দমনය කරනවා කියන්නේ? සිත দমনය කිරීමේදී පළවෙනියෙන්ම තියෙන අමාරුම දේ තමයි අපි ළඟ තියෙනවා සමහර පුරුදු ටිකක්.
සමහර හුරු පුරුදු දෙනවා ඒවා ඉස්සල්ලා අයින් කරගන්න ඕනේ. සමහර ලාවට බොරු කියන්න හුරු වෙලා තියෙනවා. හොරකමට හුරු වෙච්ච අය ඉන්නවා. වගකීම් පැහැර හරින අය ඉන්නවා. සමහර වෙලාවට වැරදි නපුරු වචන වලින් කතා කරන ඒවා තියෙනවා. බරපතල අකුසල් වෙන්න ඕනේ. මේ කයෙන් වචනයෙන් වෙන වැරදි. ඉස්සෙල්ලා මේ ටික වහගන්න ඕනේ. ඒ කයෙන් වචනයෙන් වැරදි වෙන්නේ පින්වතුනි සිත මුල් කරගෙන. සිත මුල් කරගෙන. අපි කාට හරි ගිහිල්ලා මුන්ට බනිනවා කේන්ති ගියපු වෙලාවක. මුන්ට බනිනවා අපි. කොහොමද කියන්නේ? මගේ කය ඇවිල්ලා ඔබට බැලගෙන ගියා වචනේ නෑ. හිතලා බැන්නේ. ඒ නිසායි අපි තරහ වෙන්නේ බැන්නට පස්සේ. රොබෝ කෙනෙක් ඇවිල්ලා බැලගෙන යනවා. තරහ වෙනවද රොබෝ එක්ක? නෑ. දන්නවා මෙතන හිතෙන් හිතලා මෙයා බැන්නේ. නීතිය කොහොමද? උසාවියට අපහාස කරනවා. චේතනාව බලන්නේ මොකක්ද තිබුච්ච චේතනාවනේ? මොකක්ද එයා කරපු මොන අදහසින්ද මෙයා කීවේ? නිසා මතක තියාගන්න සමහර වැරදි හුරු පුරුදු තියෙනවා. ඒව සිද්ධ වෙන්නේ සිත මුල් කරගෙන. සිතයි මෙතන ප්‍රධාන. කය වචනේ දෙක සංවර කරගන්නවා කියන එකේ තේරුම සිත සංවර කරගන්නවා කියන එක. ඒ වැරදි කරන්න සිත් වෙනකොට පංචශීලයේ කඩන්න සිත් වෙනකොට ඒ හැඟීම පාලනය කරගත යුතුයි. සිත දමනය කරන්නට. චිත්තස්ස ධමතෝ සිත දමනය කරනවා. ඒ වගේම ඒ සිත දමනය කරගෙන සිත දමනය කරනකොට කයින් වචනෙන් වෙන වැරදි අඩු වෙනවා. ඒකෙන් ඇති වෙනවා Taman තුල නිරාමිස ප්‍රීතියක්. මං අතින් වැරදි වෙන්නේ වැරදි වෙනකොට තිබිච්ච පීඩා ටිකෙන් දැන් මම මිදිලා මම බොහොම නිරෝගී මගේ මනස ව්‍යාකූල නැහැ. මොකද වැරදි වැඩ සිද්ධ වෙච්ච ගමන් ඔබට පසුපස්සේ එන දේ තමයි පසුතැවීම. ඇයි එහෙම මම කරේ? ඇයි ඒ විදිහට මම කතා කරේ? මම කරපු දේ හොඳයිද? සැර වැඩිද? පසුතැවීම එන්නේ නැත්නම් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒක වෙන ප්‍රශ්නයක්. ඒ වරද ලෙස දකින්නේ නැහැ කියන්නේ. පසුතැවීම එන්න ඕනේ. එන්නේ නැත්නම් ඒක වෙන ප්‍රශ්නයක්. වරද ලෙස දැකිය යුතුයි. එහෙමනම් ඒ සිත සංවර කරගෙන කය වචනේ සංවර වෙනකොට ලැබෙන ආනිසංසයක් තමන් ගැන තමන්ට වරද නැති පුද්ගලයෙක් කියන හැඟීම ඇති වෙනවා. ඒක සතුට නැති වෙන එකක්. කය වචනේ එහෙම සංවර කරන් යනකොට සිත හරහා සිත සංවර කරගන්න. කය වචනේ සිත හරහා සංවර කරන් යනකොට රළු කෙලෙස් ඉවත් වෙන්න පටන් ගන්නවා. සිත දමණය වෙනවා. ඊට පස්සේ තියෙන්නේ චිත්ත දමනය. කය වචනේ දමනය පස්සේ චිත්ත දමනය. කය වචනේ දමනය කිරීමට කියන සීලය කියලා. චිත්ත දමනයට කියන මොකද්ද? සමාධිය කියලා. සමාධිය. ඒක ලේසි නෑ, ඒකට අමාරුයි. කය වචනේ දමනයක දාණයට වඩා අමාරුයි සීලය. දාණය නම් දුන්න ඉවරයි. සීලය කියන්නේ මොකද්ද? Tamanගේ වැරදි හුරු පුරුදු ටිකක් වළක්ව ගන්නට ඕනේ හැමතිස්සෙම. සිහියෙන් ඉන්නට ඕනේ. අවධානයෙන් ඉන්නට ඕනේ, වළක්ව ගන්නට ඕනේ. සමාධිය කියලා කියන්නේ සිත නානා ආරම්මනවල විසිරෙන එක වළක්වන්නට ඕනේ. අපේ සිතේ හැටි තමයි දුරං ගමන් ඒක චරං බොහෝ දුර ගමන් යනවා මේ ශරීරේ. මේ සිත දුර දේවල් හිතනවා. ඒක හැටියක්. ඒ වගේම යත්ත කාම නිපාතිනම් කිසිම හිරිකිතයක් නැතුව ඕනම දෙයක් හිතන්න පුළුවන්. ඕනම විකෘති අදහසක් හිතන්න පුළුවන්. ඒක හැටියමයි. හොඳ අරමුණු, නරක අරමුණු, සભ્ય අරමුණු, අසભ્ય ඕනෑම හිතන්න පුළුවන්. ඒක හැටියක්. ඒ වගේම